ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං තී. පින්වත්නි, කරණීය මෙත්ත සූත්‍රයේහි න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය කියන මේ ගාථාවේ ඉඳන් විග්‍රහ කරන්නටයි. දැන් න පරෝ පරං නිකුබ්බේත අනෙකෙක් අනෙකෙකු වංචා නොකරවා නාති මඤ්ඤේත කත්තචිනං කංචි කිසි තැනකදීවත් අනෙකෙක් අනෙකෙකුට අවමන් නොකරවා ව්‍යාරෝසනා පටිග සංඥා ව්‍යාරෝසනා ව්‍යාපාද සිතින් තරහ සිතින් පටිග සංඥා බැඳගත් පටිගයක් නැත්නම් තරහවක් ඇතුව නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය න අඤ්ඤ මඤ්ඤස්ස ඕනෝන්ට දුකක් න දුක්ඛං ඉච්ඡය දුකක් ප්‍රාර්ථනා නොකරවා. එතකොට මෛත්‍රිය පතුරවන්නට නම් මෛත්‍රී සහගත කෙනෙක් වෙන්නට නම් Taman ක්‍රියාත්මක විය යුතු ආකාරයයි මේ ගාථාවෙත් ඇතුළත් වෙලා තියෙන්නේ. යම්කිසි කෙනෙක් කරණීය මෙත්ත සූත්‍රයේ උදේ හවස කියනවා නම් නිරතුරු කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරනවා. දැන් බලන්න අපේ රටේ කරණීය මෙත්ත සූත්‍රයේ විතර භාවිතා කරන සූත්‍රයක් මම හිතනවා තවත් නැහැ. හැමදිනම ආරක්ෂාවට කියලාද මන්ත්‍රයක් වශයෙන් සියලු යහපත පිණිස කියලාද කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරනවා. ඒ වගේම පිරිත් දේශනාවල් වලදී කරණීය මෙත්ත සූත්‍රය නිරතුරුවම ප්‍රකාශ වෙනවා. නමුත් කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත වෙන ඒ ජීවිතයත් එක්ක සම්බන්ධ විය යුතු යම්කිසි ගුණධර්ම රාශියක් තියනවාද ගුණධම් සමුදායක් තියනවාද ඒ සමුදාය අපේ ජීවිතවල දකින්න ලැබෙන්නේ නැහැ සමාජයේ. දැන් මේක මන්ත්‍රයක් වශයෙන් භාවිතා කරනවා. මන්ත්‍රේ ඔහි ජප කරනවා. කවුරුවක්වත් දන්නේ නැහැ මන්ත්‍රේ කියන්නේ මොකක්ද කියලා. මන්ත්‍රේ ජප කරගෙන යනවා. උදේ හවස දෙකේම ජප කරනවා. නමුත් මේ කරණීය මෙත්ත සූත්‍රය කියන මන්ත්‍රේ ඔය අනිත් ගොතාගත්ත මන්ත්‍ර ජප කරනවා වගේ ජප කරන්න තියෙන එකක් නෙමෙයි. කරණීය මෙත්ත සූත්‍රය කියනවා කියලා කියන්නේ මෛත්‍රී භාවනාව දියුණු කරනවා කියලා කියන්නේ තමන්ගේ ඇතුළත සිද්ධ වෙන ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමයේ සිද්ධ වීමම තමයි ධර්මයේහි ස්වාක්ඛාත සන්දිට්ඨික අකාලික ඒහිපස්සික ආදී කියන ගුණ සමුදාය ඉස්මතු කළා පෙන්වන්නේ. දැන් බලන්නට න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි අනෙකෙක් වංචා කරන්න එපා. වංචාව කියන්නේ හොරකමෙන් විතරක් නෙමෙයි. වංචාව බොරුවෙනුත් සිද්ධ වෙනවා. බොරු කියමින් කෙනෙක්ව රවටනවා නම් ඒක වංචා කිරීමක් තමයි. නොරවටාවා කියන එකයි. රවටීම, වංචා කිරීම, යමෙක් නොමග හැරීම මේ සියලුම කාරණා අයිති වෙනවා. නිකුබ්බේත කියනකොට.
බලන්න අපේ ජීවිත තුළ අපි අනුන් නොමග යවන්නේ නැද්ද? අපි අනුන්ව රවට්ටන්නේ නැද්ද? අපි අනුන්ව වංචා කරන්නේ නැද්ද? දැන් බලන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම රාජ්‍ය පාලනයක් පැත්තට හැරුණොත් ඒ රාජ්‍ය පාලකයා රාජ්‍ය වෘතයන්හි පිහිටන්නට ඕනේ කියලා. රාජ්‍ය වෘත තුනක් පෙන්නනවා. මේ රාජ්‍ය වෘත තුන තමයි පළවෙනි කාරණය බොරු නොකිය යුතුයි. දෙවෙනි එක ක්‍රෝධ නොකළ යුතුයි. මෛත්‍රී භාවනාවේ නෙමෙයි තියෙන්නේ. ඊනනතුරුව ක්‍රීඩාශීලී නොවිය යුතුයි. මෙන්න මේ වෘත තුන තමයි රජෙක් විසින් ක්‍රියාත්මක කළ රජෙක් ගාව තියෙන්නට ඕනේ. දැන් අපිට පේනවා මෛත්‍රියක් නැතිවීම හේතුවෙන් නායකයන් තුළ මෛත්‍රී ගුණය නැතිවීම හේතුවෙන් බොරු කෙලවරක් නැහැ. කොයි නායකයාද බොරු නොකියන්නේ? සමාජයට එන්නේ ඉස්සෙල්ලා සමාජයේ මුල ගැන හිතන්නට ඕනේ. කොයි නායකයාද බොරු නොකියන්නේ? දේශපාලනය කරන හැම කෙනෙක්ම බොරු කියන කෙනෙක්ම තමයි. ඒ කියන්නේ රාජවෘත සම්පූර්ණයෙන්ම බින්දා. දේශපාලනය කරනකොට හැමතිස්සෙම ක්‍රෝධශීලී වීම තරංගයේ ස්වභාවයයි. දිනන්නාට ක්‍රෝධ කරනවා. එතකොට ඒ රාජවෘතයත් නැති වෙනවා. දැන් එහෙම වෙනකොට නිකම්ම ජනතාව බොරුවෙන් රවට්ටන්න පුළුවන් බව දැනගෙන හොඳටම රවට්ටනවා නම් ජනතාව පාලකයන්ගේ සෙල්ලම් බඩු නෙමෙයිද? නෙවෙයිද? ජනතාව පාලකයන්ගේ සෙල්ලම් බඩු. එතකොට රටක් ගන්න හදන්නේ රවට්ටලා රට කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රීඩා පිටිය නෙමෙයිද? රට කියන ක්‍රීඩා පිටිය ඇතුලේ දැන් මේ බෝල ටික තමයි හරියට බිලියඩ් ක්‍රීඩාව වගේනේ. පාලකියෝ ටික අර කෙවිත තියාගෙන මේසේ වටේ කැරකි අරකේ තියෙනවා වලවල් ටිකක් Tamanට ඕන එකේ හප්ප අනිත් එකට තල්ලු කරලා දානවා. ඒ වගේ මොකද මේ මිනිස්සු කරන්නේ? ජනතාව හප්පනවා. හප්පල ඕනෝන් වෛර කරමින් තරහකාරය කරමින් කුලවකා ගන්න සලස්සලා ඒගොල්ලෝ බෝලේ බස්සනවා. දැන් මේ තමයි අනුන්ව රැවටීම ප්‍රධාන තැනින්ම. ප්‍රධාන තැන් වලින් එහෙම රැවටෙනකොට එතනින් මෙහා ඉන්නත් අනිත් අය රවට්ටන්නේ නැද්ද? ඒගොල්ලෝ රැවටීම් දිගටම රැවටීම් සිද්ධ වෙනවා. දැන් බලය ගන්න ඕන කෙනා බලය ගැනීමට බොරු කියනවා. එයාගේ යට ඉන්න ඇත්ත ඔක්කොම රැවටෙනවා. එයා කියන බොරු අනිත් ඇත්තොත් එහෙම්මම කියනවා. ඒ කියන්නේ තමන්ගෙත් බලය ගන්න බලාගෙන බොරුව දෙගුණ කළා කියනවා. ඊට පස්සේ ඕක එනවා ඊගාව කණ්ඩායම කෙරෙහි සහචරයෝ කෙරෙහි. සහචරයොත් අරගොල්ලෝ කියන බොරුව එහෙම්මම එයාගේ වටේ ඉන්න ඇත්තන්ට දානවා. දැන් මේ දාලා අන්තිමට මුළු රටම මොකද වෙලා තියෙන්නේ? බොරුවෙන් බොරුව කියන වංචාවට නැත්තම් රැවටීමට අහු වෙලයි ඉන්නේ. දැන් මේ වර්තමාන ජීවිතේ මේ රටේ ඉන්න හැම වැසියෙක්ම වගේ බොරුවෙන් රවටන ලද්දන් රවටුණු ලබලා තියෙනවා. හැබැයි ඒ ඇත්තන්ගේ මෝහය කොතෙක්ද කියනවනම් ඒගොල්ලෝ දන්නේ නැහැ තමන් රැවටුණා කියලා. තවමත් දන්නේ නැහැ තමන් රැවටුණා කියලා. දැන් කල්පනා කරලා බලන්න ඔය ඇත්තන් මේ தত্ত্বය මුලින් ඉඳන් ඇවිල්ලා සමාජයේ පුරා පැතිරෙන්න පටන් ගත්තාම මතු පරපුර මොකද වෙන්නේ? මතු පරපුරට යන්න අපේ සමාජයක් තියෙයිද කියලාවත් අපි දන්නේ නැහැ. දැන් බලන්න එකිනෙකනා මේ ભેදයේ හින්දා වංචාවත් එක්ක ඔවුනෝන් රැවටිලා ඔවුනෝන් එන කොටා ගන්නවා.
දැන් නාති මඤ්ඤේත දුක් කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය කියපියක සම්පූර්ණයෙන්ම සමාජයෙන් තොරන්නලා නැද්ද? හැමතිස්සෙම ભેදයෙන් හින්දා ඒ කියන්නේ පක්ෂවලට පවා බෙදලා තියෙන හින්දා ඒ පක්ෂයේ මේ පක්ෂයේ දුක ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? පක්ෂයේ දුක ප්‍රාර්ථනා කරන එක පක්ෂයක් තව පක්ෂයක දුක ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ එක පක්ෂයක ජනතාවක් තව පක්ෂයක ජනතාවට දුක ප්‍රාර්ථනා කරනවා. මහා පක්ෂ දෙකට රටේ 85 ලක්ෂයක් විතර ජනතාව බෙදිලා ඉන්නවා කියන්නේ 85 ලක්ෂයක් ඔවුනොවුන්ට වෛර කරනවා. ඔවුනොවුන්ට සාප කරනවා. ඔවුනොවුන් රවටනවා. ඔවුනොවුන්ට අවමන් කළා කතා කරනවා අවමන් කළා සලකනවා. එතකොට කවදාවත් අභිවෘද්ධියක් සැලසෙන්නේ නැහැ ශාන්තියක් සැලසෙන්නේ නැහැ කිසි විටක. දැන් අපි එමු ඒ රටේ පසුබිමෙන් පැත්තකට තියලා දැන් එමු අපේ ජීවිතවලට. මේ පින්නතුන්ම තම තමන්ගේ ජීවිත ගැන කල්පනා කරලා බලන්න. තම තමන් අනුන්ව වංචා කරන්නේ නැද්ද කියලා. භාර්යාව ස්වාමියා වංචා කරන්නේ නැද්ද? ස්වාමියා භාර්යාව වංචා කරන්නේ නැද්ද? දූ දරුවෝ අම්මා තාත්තට වංචා කරන්නේ නැද්ද? අම්මා තාත්තා දූ දරුවන්ට වංචා කරන්නේ නැද්ද? පවුලේ සහෝදර සහෝදරියෝ ඔවුනෝන් එකිනෙක කෙනාට වංචා කරන්නේ නැද්ද? වංචා නොකරනවා කියලා කියන්න පුළුවන් පවුල් කීයක්ද තියෙන්නේ? දැන් බැලුවොත් මෙතන මෙහෙම සුදුරෙදි පෙරෝගන වාඩි වෙලා ඉන්න මේ පින්නතුන් බැලුවොත් Taman දන්නේම නැතුව Tamanගෙට කිසිම වැටහීමක් නැතුව Taman ඒ තත්වයටපත් වෙලා ඉන්න අය හුඟක් දෙනෙක්. මම කියන්නේ හැමෝම කියලා. නමුත් හුඟක් දෙනෙක් ඒ තත්ත්වේ ඉන්න අය. දැන් අපි හිතුවොත් දරුවන්ට වංචා කරනවා අම්මලා තාත්තලා. දැන් අපි දන්නවා පවුලක 80%කට වැඩිය මේ රටේ පවුල්වල තාත්තලා මත්පැන් බොන ඇත්තෝ. කාට ලැබෙන්න තියෙන ධනයද? දරුවන්ට ලැබෙන්න තියෙන ධනය. තාත්තා තනියම ගිහිල්ලා මත්පැනට විනාශ කරනවා කියන්නේ ඒ කියන්නේ තාත්තා දරුවන්ව වංචා කරනවා නෙමෙයිද? තාත්තා දරුවන්ව වංචා කරන. කියන්නේ රටේ අපි කියමු සිංහල බෞද්ධ කියලා ගත්තොත් මේ සිංහල බෞද්ධ කියන ඇත්තෝ අනිත් බෞද්ධයන් ගැන කතාවක් නෑ. මොකද ඒගොල්ලෝ මේවා කරන්නේ නෑ. මේ කරන්නේ මේ විදිහට. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු දෙමළ කෙනෙක් බෞද්ධ කෙනෙක් හිටියොත් ඒ දෙමළ බෞද්ධ කෙනා මෙහෙම කරන්නේ නෑ. ඒකින්ද සිංහල බෞද්ධ කියන මිසක් දෙමළ බෞද්ධ ගැන කතාවක් නෑ. නිකම් බෞද්ධයෝ කියලා කිව්වොත් එම අර අහක ඉන්න දෙමළ මිනිස්සුත් අහු වෙනවා. ඒක නිසා මම සිංහල බෞද්ධ කියන එකම පාවිච්චි කරන්න ඕනේ. සිංහල බුද්ධාගම්කාරයෝ. සිංහල බෞද්ධයෝ නෙමෙයි. සිංහල බෞද්ධයෝ කියන ඇත්තන් නම් ඒව කරන්නේ නෑ. මොකද බෞද්ධයාගම ජීවිතයේ පිළිවෙතේ බෞද්ධ ප්‍රතිපදාව තියෙනවා. බුද්ධාගම්කාරය පිළි අරගත්තේ ඉන්නවා ප්‍රතිපදාව ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒකයි වෙනස. බුද්ධාගම්කාරය කියන එක ඔව් බුදුහාමුදුරුවෝ දැන් මම කිය බුද්ධාගම්කාරය කියන එකා කියලානේ. ඒකත් වරදින්න පුළුවන්. හැබැයි එහෙම තමයි කියන්න ඕනේ. බුද්ධාගම්කාරය කියන එක හැමතිස්සෙම කරන්නේ බුදුහාමුදුරන්ගේ ඔව් හරි කියලා වෙනින් දෙයක් කරනවා. හැබැයි බෞද්ධයා කියන කෙනා එහෙම කරන්නේ නෑ. බෞද්ධයා කියන කෙනා තමන්ගේ ජීවිතය තුළ ඒ ධර්ම පවත්වනවා. ඒ නිසාම තමයි ආ බෞද්ධයෙක් වෙන්නේ. ආගම කියලා කියන එක අපි කියලා තියෙනවා. ආගම කියන්නේ ජීවිතයත් එක්ක සම්බන්ධකමක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් වුණා කියලා විශ්වාස කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට ඒක ගෙන යනවා. මතු පරම්පරාවක් කියනවා දෙයයන් ආංශේ ලෝකෙම ඇව්වා. තව පරම්පරා කීයක් ඔක පිළිගන්නේ දන්නේ නැහැ. හැබැයි කවුරුත් දන්නේ නැහැ කොහේ ඉන්න දෙයියෙක්ද කොහොම ඇව්වද මොන විදිහටම ඇව්වද කවුරුත් දන්නේ නැහැ. ඉතින් නමුත් ඒක දැඩිව අල්ලගෙන විශ්වාස කරනවා. බුදුදහම එහෙම එකක් නෙමෙයි. බුදුදහම පච්චත්තං ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා දේශනා කළා නම් මේක විවෘතයි. දහම. ඒක ඒහි පස්සිකයි කිව්වේ. ඕන කෙනෙකුට විවෘතයි. ආගම් ભેදයක්, ಜಾති ભેදයක්, කුල ભેදයක් මොකක්වත් නැහැ.
හැමෝටම විවෘතව තියෙනවා. හැබැයි ඕපනයිකව උපනයනය කරගන්නට ඕනේ. තමාගේ පිළිවෙත තමා තුළ ක්‍රියාත්මක කරන්නට ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඥානවන්තයන් විසින් තමා තුළ ප්‍රත්‍යක්ෂයෙන් දකින්න ඕනේ. ඥානවන්තයන් කිව්වේ කොහක්වත් ඉන්නේ නැත්තෝ නෙමෙයි දහම පිළිපදින එක්කනම තමයි ඥානවන්තයා කිව්වේ. ඒ ඥානවන්තයා තමා තුළ පිළිපදිනකොට දහම ඒක ප්‍රත්‍යක්ෂයෙන් දැකලා දහමේ ප්‍රතිඵලය ඒකයි සම්දිට්ඨිකෝ. එතකොට තමයි සම්දිට්ඨික වෙන්නේ. දැන් සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රතිඵලය දැකලා මෙන්න දරුවෝ මේකේ ප්‍රතිඵලය කියලා පරම්පරාවට දෙනවා. එතකොට කිව්ව පමණින් විශ්වාස කළ එකක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන මෙන්න කියලා පෙන්නපු එකක් තියෙන්නේ. ඒ නිසා බුදුදහම ඒ ප්‍රත්‍යක්ෂයෙන් යන එකක්. ඒ වුණාට දැන් අපි මෙහෙම ගුණයක් මේකේ තියෙනවා කියලා අර විශ්වාසයෙන් ග්‍රහණය කරගෙන යනවා ප්‍රත්‍යක්ෂයෙන් දීමක් නෑ. දැන් ඒකනේ සාසනයට වෙලා තියෙන්නේ. දැන් අපිටම අරහත්ත්වය කියලා එකක් තියෙනවා. දැන් අරහත්ත්වය කියලා එකක් ප්‍රත්‍යක්ෂයෙන් දෙන්න කෙනෙක් නෑ. අරහත්ත්වයක් කියන එකක් තියෙනවා කියලා විශ්වාස කරගෙන අපි යනවා. හැබැයි වර්තමානයේ ඒක නිසා වර්තමානයේ නැති වුණාට එනිසා අපි සංඝං සරණං ගච්ඡාමි කියලා බලන්න පින්නත් බුදුහාඳුරෝ කොච්චර දුර දැකලාද මේ සංඝං සරණං ගච්ඡාමි කියලා එකක් දැම්මේ මෙතෙන්ට. නැත්තම් නිවන් දකින්න ඕනේ නම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන එක හොඳටම ඇති. ආර්ය සංඝයාගේ ගුණ වශයෙන් ප්‍රකාශ කළා. ගුණයක්. මෙන්න මේ සංඝයා සරණ යන්නේ කිව්වා. ඒ කියන්නේ නිකන් සිවුර දාගත්ත ඇත්ත සරණ යන්න නෙමෙයි කිව්වේ. දැන් කිව්වා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. දැන් ඒ කියපු ඒ මාර්ගයේ ඒ යන ඇත්තන් කොයි විදිහටද එන්නේ කියලා පෙන්නවා. යදිදං චත්තාරි පුරිස යුගානි. ආයි අතන මෙතන ගහන්න විදිහක් නැහැ. පැහැදිලිව කරලා පෙන්නනවා. මෙන්න මේ 4 දිනක් ඉන්නවා යුගල පුද්ගලයෝ 8 දිනක් වශයෙන්. පැහැදිලි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මග්ගඵල. ඒ කාරණයට නොඇලඹි ඒ தത്വයට නොපැමිණිච්ච කිසිවෙක් අර කියපු ආර්ය සංඝ ගණයට වැටෙන්නේ නැහැ. දැන් සරණ යන්නේ කියලා කිව්වේ කාවද? සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ කිව්වේ අන්නර මගඵල වලට පැමිණිච්ච ඇත්තන්ව. දැන් නැති වුණත් හිටියා. ඒ හිටපු ඇත්තෝ සාක්ෂිය තමයි මේ මාර්ගයේ ප්‍රතිඵලය තියෙනවා. ඒ කියන්නේ ඒහිපස්සිකෝ කියලා පෙන්වන්න තියෙන සාක්ෂිය තියෙන්නේ එතනයි ආර්ය සංඝයාගේ. ධර්මයක් තියෙනවා. බුදුහාමුදුරුවෝත් ඉන්නවා. ආර්ය සංඝයා නොවේ නම් ඒහිපස්සී කරන්න දෙයක් නැති වෙනවා. ඒහිපස්සිකෝ කිව්ව ආර්ය සංඝයාගේ ගුණ ප්‍රකට කරපු ඇත්තෝ එහෙම සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී ඒ මාර්ගඵලලාභී ආර්ය සංඝයා ඉන්නවා. ඒ නිසා තමයි අපි ආර්ය සංඝයා සරණ යන්නේ. එතකොට අපිට දැන් ඉන්න සංඝයාගේ ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ මෙන්න ප්‍රතිඵලයේ අතර තියෙනවා. කවදා වුණත් ඔබට ශාසනය තියෙනවා නම් රහතන් වහන්සේලා නැති වුණත් දහම් මඟ තියෙනවා නම් අන්න අර එදා රහතුන් සිහි කළා ඒ මගේ යන්න පුළුවන්කම තියෙනවා. ඒක සාක්ෂියක්. නමුත් පරම්පරාවේ එන දේ පරම්පරාවට ඇවිල්ලා දැන් බුදුහාඳුරගේ පරම්පරාවේ ඒක තිබුණා. ඒ තිබුණා දැන් පරම්පරාවේ නැති වුණාට බුදුරජාණන් වහන්සේගේ තියෙන අර සර්වඥතා ඥානය නිසා තවමත් අපිට ඒ පරම්පරාවට යන්න පුළුවන් ප්‍රත්‍යක්ෂයෙන් මේක තියෙනවා කියලා. නමුත් ඇත්තටම ඒක අපි හරියට දකින්න උත්සාහ ගන්නේ නැහැ. ඒ ක්‍රමයම අපිට gedaraට එල්ල කරන්න බෑ. ඔය ඇත්තන්ගෙන් යනකොට අනේ අපේ ආච්චිලා සීයලා මේකෙන් ප්‍රතිඵල ලැබුවයි කියලා ඊළඟ පරම්පරාවේ ඉන්න දරුවෝ ටික දකින්න පුළුවන් වෙයිද ඒගොල්ලන්ට ඒක දකීද? නෑ. දැන් බලන්න අපිට දකින්න පුළුවන් ඕනනම්. දැන් අපේ ඉතිහාසයේ තියෙනවා. අපේ ඉතිහාසයේ තියෙන නෂ්ටාවිශේෂ
ඒ සියල්ලම අපේ මුතුන් මිත්තන් මොනවද කළේ කියලා දකින්න තියෙන දේවල්. ඒකෝර දැන් ඒගොල්ලෝ එහෙම කළා තියෙනවා. දැන් ඉන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ? දැන් ඉන්නේ ඒගොල්ලෝ ඒ නෂ්ටාවශේෂත් නැති කරලා දානවා. ඒ කියන්නේ එහෙම සිංහලයේ જાතියක් හිටියයි කියලා කියනවත් කැමති නෑ. ඒ වගේම ශාසනයේත් ඒක වෙනවා. සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල කියන જાතියක් නෑ කියන තත්වයටත් එනවා. ඒක තමයි ඔය මහායානියත් ලං කරගනිමු කියන්නේ. තේරෙනවද? මොකද මහායානේ සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ඇත්තෝ නෑ. ඒගොල්ලන්ගෙන් වැඩක් නෑ. මේ ශාසනයේ දැන් ඒවා තියෙනවා. දැන් එක් කියන අපිට දැන් ඕන කරලා තියෙනවා සියල්ලම නැත්තරම නැති කළා දාන්නට. පින්වත්නි දැන් මේ අපි අපිට වංචා කරගන්නව නෙමෙයිද හැම පැත්තකින්ම දැන් වංචාව ක්‍රියාත්මක වෙන ආකාරය පේනවද? අපි දන්නේම නැතුව අපි තුල දැන් අපි කාටද වංචා කරන්නේ? න පරෝ පරන් නිකුබ්බේත අනෙකෙකුට නිନ୍ଦා නොකරවා කියනකොට වංචා නොකරවා කියනකොට නරවටාවා කියනකොට දැන් අපි සත්‍ය වහලා බොරුවෙන් પરම්පරාවම රවට්ටනව නෙමෙයිද? සත්‍ය වහලා බුදුදහමේ ඇත්ත වහලා බොරුව පෙන්නලා මතු પરම්පරාව නොමග යවනවා රවට්ටනවා. මෙන්න මේකයි දරුවෝ බුද්ධ ආගම කියලා කියන්නේ. නමුත් දරුවන්ට බුදුදහම කියලා දෙන්නේ බුදුහාමුදුරු දේශනා කළ ධහම නෙමෙයි. එක ධහම නෙයි මුස්ලිම් ආගමයි හින්දු ආගමයි ක්‍රිස්තියානි ආගමයි අනිත්‍ය තියෙන ඔක්කොම දේවල් ටික එකට මිශ්‍ර කරලා මෙන්න උඹලා මේකෙන් කාපල්ලා කියලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ධහම යටපත් කළා දාලා. දැන් මම පෙන්වුවේ මේ ආධ්‍යාත්මික පැත්තෙන් අපි අනුන්ව රවට්ටන හැටි. අපි ඕනෝන්න රවට්ටන හැටි. ඒ කියන්නේ අපි මතු පරපුර රවටනකොට මෙතනම අපිත් රැවටිලායි අපි මතු පරපුර රවටන්නේ. එතකොට ඕනෝන් රැවටිලා තියෙන්නේ. දැන් ව්‍යාහෝසන න පරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ න අතිමඤ්ඤේත කත්තචිනං කංචේ. කත්තචි කිසි තැනකදී කිසිවෙක් න අතිමඤ්ඤේත අනිකෙක් පහත් කොට සලකන්න එපා, තමා උසස් කොට සලකන්න එපා. ඒ කියන්නේ අත්ුක්කංශන පරවම්බනය එපා. තමා උසස් කොට අනුන් පහත් කළ සලකන්න එපා. හැමතිස්සෙම ඒ කියන්නේ තමන් පහත් කොට කවුරුත් අනුත් උසස් කොට සලකන්න ඇත්තෝ බොහොම අඩුයි. ඒ කියන්නේ ඒක හීනමානීය පැත්තට වැටෙනවා. මේ මෙතන පෙන්නේ අනතිමානී කියලා කියන්නේ. අතිමානයෙන් යුක්ත වෙන්නට එපා කිව්වේ. දැන් සාමාන්‍යයෙන් අපේ සමාජය තුළ තියෙන කුල ભેදය කියන එක ගන්න. කුල ભેදයම ගත්තොත් ඕනෝන් උස් පහත් කොට සැලකීම නෙමෙයිද? ඒක ගන්න ශාසනය ඇතුළට. ශාසනයේ තියෙන ભેදය අපි තුමු කුල වශයෙන් තියෙන ශාසනයේ එක නිකායක් ඕනෝන්ගේ කුල ගැන කතා කරනවා. කුල ගැන කතා කරන්නේම මගේ කුලය උසස් කියලා නේද? මගේ කුලය උසස් අනිත් කුලය පහත්. ඊටත් වැඩි අත්ුක්කංශන පරවම්බනයක් තියනවද? මගේ එක තමයි උසස් අනුන්ගේ එක පහත්. මගේ කුලය පහත් කියලා හිතන ඇත්තෝ හැමතිස්සෙම හීනමානයෙන් පෙළෙන්නේ නැද්ද? දෙකට තුනට නැවිලා අනිත් අය උසස් කියලා ඔළුව පාත් කරලා කොන්ද කඩාගෙන දඟලන්නේ නැද්ද? ඒක තියෙනවා. එතකොට මෛත්‍රී කරන්න බෑ ඒ විදිහට. ඒක තුලින් වෙන්නේ දැන් එක්කෙනෙක් උසස් කියලා සලකලා අනිත් අය පහත් කියලා සලකනකොටම හැමතිස්සෙම පහත් අය කෙරෙහි උසස් අයගේ අනුකම්පාවක් නෙමෙයි ලැබෙන්නේ. ඒ ඇත්තන් මොකද්ද කරන්නේ? දියුණුව දකින්න උසස් පහත් කියලා ගත්ත කෙනාව එයා දියුණුවටපත් වෙනකොට උසස් පෙළේ ඇත්තෝ කොහොම ද්වේෂ කරන්නේ නැද්ද? උසස්යයි කියලා හිතාගත්ත ඇත්තෝ ද්වේෂ කරන්නේ නැද්ද? ද්වේෂ කරනවා. ඊගාවට තවත් එක්කෙනෙක් කියනවා උසස් අපි පහත්. පහත් කියලා උසස් ඇත්තන්ගෙන් පීඩාවට ලක් වෙනකොට පහත් තැන ඉන්න ඇත්තෝ උසස් ඇත්තන්ට ද්වේෂ කරන්නේ නැද්ද? එතකොට ඕනෝන්ට නිന്ദා අපහාස පරිභව කරමින් ඕනෝන් පරිහානියට පත් වෙනවා.
විශේෂයෙන්ම අපේ පරිහානියට ප්‍රධාන හේතුවක් කියලා තියෙනවක. ශාසනික වශයෙන්ුත් ඒ වගේම සමාජික වශයෙන්ුත්. හැබැයි දැන් ශාසනික වශයෙන් තියෙන එක නම් පොඩ දැන් ඒක වෙනස් වෙලා යනවා. තවම සමාජික වශයෙන් බොහොම තදින් බලපානවා. කසාදයක් කරන්න ලෑස්ති වෙච්ච ගමන් හොයන්නේ නැද්ද? මොන පඬිතකම් කිව්වත් මොන සාධාරණකම් කතා කරත් ඔයත්ගේ දරුවෙක් කසාද බන්නකොට කුලයක් හොයන්නේ නැද්ද? මම නම් හොයන්නේ නැහැ කියන කෙනෙක් අත උස්සන්න බෑ. එහෙනම් ඉතින් අපි බන නවත්තමු මෙතනදී. බන කියලා මොකටද නේද? දැන් මෙච්චර කියලා දැන් මේගොල්ලෝ කියන්නේ කොච්චර බන කිව්වොත් අපි ඒක සලකනවා. අපි ඒක සලකනවා. දැන් ඉතින් මොන මෛත්‍රීද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම දැන් එතනින් හරියට බන කියලා වැඩක් නැහැ නේ කොහොමද? වෙනත් නේ බුදුහාමුදුරණත් නිඳා කරනවා, ධර්මයටත් නිඳා කරනවා, සංඝයාටත් නිඳා කරනවා, නිඳා කළා දිව්‍ය ලෝකෙට යන්නත් හදනවා. නිවන් දකින්නත් හදනවා. මොනවාද මේ? මතක තියාගන්න කිසි දවසක පංචානන්තරීය කර්මයක් කියලා එකක් තියෙනවා නම් 6 වෙනි එකට තමයි අත්ුක්කංශන පරමම්බනේ වැටෙන්නේ. නියත මිත්‍යා දෘෂ්ටියත් එක්කලා අත්ුක්කංශන පරමම්බනේ අත්වල බැඳගෙනයි යන්නේ. ඒ කියන්නේ අත්ුක්කංශන පරමම්බනේ කියන්නේ තමා උසස් කළා අනුන් පහත් කළා සලකනවා කියන්නේ නියත වශයෙන්ම මිත්‍යා දෘෂ්ටියක් තමයි. දැන් මොකද වෙන්නේ? මම දන්නවා ඇත්තටම පින්වත් හුඟක් පවුල්වල ওই ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්තාම දරුවෝ කුලේ බලලා අම්මලා තාත්තලා විරුද්ධ වෙනවා. හැබැයි කුලේ මම අර කලිනුත් මතක් කරේ උදේවරුවේත් කුලේ කොහොම වුණත් හොඳ ලොකු ඉහළ පෙළක හොඳ නිලයක කෙනෙක් නම් බේබද්දා වුණත් කමක් නැහැ, සූදුවන්තව වුණත් කමක් නැහැ. ඉහළ පරපුරක් කියලා කියනවනම් හොඳට පේන සල්ලි ටිකක් ලොකු වාහනයක් තියෙනවනම් අම්මා ඉහළින් කැමති වෙනවා. අම්මා කියනවා අනේ දුවේ පොඩි අඩුවක් තිබුණාම ඕක හදාගන්න බැරිය උඹට පස්සේ මේකට කැමති වෙයන්. කියන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම කියනවා පින්නන්නේ. අම්මට දරුවට වැඩිය ලොකුයි. හැබැයි අර කියන්නේ වංචනික ධර්ම කියලා. අම්මත් හිතනවා මේ මල් ළමයාට හොඳක් නේ කරන්න හදන්නේ. මගේ දරුවට හොඳක් නේ කළා හදන ටිකක් කැපී පෙනෙන හොඳ විවාහයක් කළා දීලා. ඉතින් ওই පොඩි අඩුපාඩු ටිකක් හිමින් මග අරගන්න බැරිය කියලා අවවාද කළා. හදාගන්න බැරිය. එතන ඉඳන් අර ළමයා මුළු ජීවිතේම දුක් විඳිනවා. වෙනත අපි දන්නවා දැන් අපි සාමාන්‍යයෙන් එන ප්‍රශ්න දිහා බලන කතා කරනකොට කාන්තාවොත් එක්කලා හුඟක් ඇත්තන්ගේ පවුල් වල අඩදබර ඇති වෙලා තියෙන්නේ ওই කාරණාව හින්දා. ඕකේ තවත් භයානක තත්ත්වයක් එනවා. දැන් එහෙම සම්බන්ධයක් කඩලා අම්මයි තාත්තයි දෙන්නයි කියන්නේ ඔය අත්ුක්කංශන පරවම්බනේ හේතු කොටගෙන නැත්තම් ඕනෝන්ට අපහාස කළා නිඳා කළා ඕනෝන් උසස් පහත් කළා සැලකීම් හේතු කොටගෙන අර වගේ දෙයක් කඩලා යම් විදිහකින් ඒ අම්මයි තාත්තයි හොයලා දෙන එක සාර්ථක වුණේ නැත්තම් අර ගෑනු කෙනාට මිනිස්සු දෙන්නෙක් අනිවාර්යයෙන්ම ඉන්න තත්වයට පත් වෙනවා. මොකද මෙතනින් පීඩා වෙනකොට ඒ ළමයාගේ මනස තමයි කලින් සම්බන්ධය ඔස්සේ දුවනවා. දුවනකොට නිකාම්ම පවුල විනාශ වෙලා යනවා. කවදාවත් සාර්ථක වෙන්නේ අසාර්ථක පවුල. ඊට පස්සේ ගැහණියෙකුට දොස් කියලා වැඩක් වෙන්නේ නෑ. හැබැයි ඉතින් ගැහණි තමයි හැමතිස්සෙම වැරදිකාරයා වෙන්නේ. ඉතින් සමහර ඇත්තෝ ඔය හේතු කොටගෙන මානසික රෝගීන් ගෙදර පිස්සු ඇටිලා. මොකද හේතුව තමන්ගේ තමන් බලාපොරොත්තු වෙච්ච දේ තමන්ට ලැබෙන්නේ පිට ගිහිල්ලා ලබන්නත් බෑ. ඒ තත්ත්වයෙන් මහා විපතකටපත් වෙනවා. කවුද වැඩ වැරද්දේ? අම්මයි තාත්තා. අම්මලා තාත්තලා අනිත් අයව පහත් කළා තමා උසස් කළා සැලකුවේ නැද්ද? පින්වත්නි අපිට සමාජයෙන් පිටපයින්න බෑ කියයි. නෑ සමාජයෙන් වැරදි නම් වැරදි. සමාජයේ තිබුණයි කියලා බුදුරජාණන් වහන්සේ වැරදි දේ කරගෙන ගියේ නෑ. බුදුහාමුදුරුවෝ පෙන්නලා ක්‍රියාවට නංවලා පෙන්වුවේ මේවා වැරදි මේවා කරන්න එපා කියලා. බිලි පූජා වගේ දේවල් ඔය නිකන් යදින වදින මන්ත්‍ර ජප කරන ඒවල් සියල්ලම ප්‍රතික්ෂේප කරේ කවුද?
බුදුරජාණන් වහන්සේ. සමාජයේ තිබුණා. දෙවියන්ට යැදීම් ලෝකේ මැව්වා දෙයියෝ තමයි ඔක්කොම කරන්නේ. බුදුහාඳුර පහළ වෙනකොටත් ඒවා තිබුණා. ඒ සියල්ල බුදුහාඳුර ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළා තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේකයි කියලා ධර්මයේ ලෝක ධර්මතාවයේ ක්‍රියාත්මක භාවය ලෝකයට පෙන්නලා එහි ක්‍රියාත්මක භාවයේ දැන් දකින්නට මාර්ගය පෙන්නලා දුන්නේ. එහෙම දහමක් මේ අපි බෞද්ධයන්ට තියෙන්නේ. ඒ දහම අපි ඒ දහමත් අවමානයට ලක් කරනවා. ඒ දහමත් බාල්දු කරනවා අපි. මේ බාල්දු කිරීම හොඳ එකක් නෙමෙයි. වෙනත් දැන් සමහරක් අවස්ථාවලදී තියෙනවා අපි හොඳට පැහැදිලිව මේ සමාජය තුළ දකින දෙයක් තමයි මේ වගේ දෙයක් කතා කරනවට සමහරු කැමති නෑ. ඒ කියන්නේ ඒව ඔළුවට ගත්ත ඇත්තෝ ඒගොල්ලෝ කැමති නෑ මෙහෙම දෙයක් කතා කරනවට. මොකද ඒගොල්ලෝ දැන් ඒවා කළා ඉවරයි. Tamanට තේරෙනවා Taman වැරදි කියලා. ඒ වගේම වැරදි කියන එක පිළිගන්න හිතන්නේ නෑ. ඒ වැරද්ද තහවුරු කරන්න බලාපොරොත්තුෙන් කියන දේ ප්‍රතික්ෂේප කරනවා. ඒකට කරුණු හොයනවා. නම් කරුණු හෙල්ම නෙවෙයි තියෙන්නේ බුදුහාඳුරන්ගේ දහම තුළ බලන්න. මිනිසා කියන්නේ කවුද කියලා. කෙලින්ම බුදුරජාණන් වහන්සේ නජ්ජච්ඡා වසලෝ හෝති නජ්ජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා දේශනා කළේ ඔය කුලමල අරවමෙව නෙමෙයි ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ කියලා. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි කෙනෙක් තමාගේ පැවැත්ම පංචශීල ප්‍රතිපදාව මත ගෙනියනවා නම් මොකද උසස් කුලයේ කෙනා කියලා පංච දුෂ්චරිතේ කෙරුවොත් විනාශ වෙන්නේ නැද්ද? උසස් කුලයේ කෙනා වුණත් පංච සුචරිතේ හැසිරුණොත් දියුණු වෙනවා. පහත් කුලයේ කෙනා වුණත් පංච සුචරිතේ හැසිරුණොත් දියුණු වෙනවා. පංච සුචරිතේ හැසිරුණොත් පංච දුෂ්චරිතේ හැසිරුණොත් පහත් කුලයේ කෙනත් තවත් පිරිහෙනවා. නමුත් උසස් කුලයේ කෙනයි කියලා සුචරිතයේ හැසිරුණොත් දියුණු වීමක් තියනවද? තියනවා වගේම උසස් කුලයේ එක්කෙනා පහත් තත්වයෙන් හැසිරුණොත් කුලයේ ප්‍රශ්නයක් නැහැ පහතට කඩාගෙන වැටෙනවා. එහෙමයි බුදුහාඳුර පෙන්වුවේ. ක්‍රියාවේ බලන්න මොකද්ද කියලා. ඉතින් මේ ගාථාවට මේ කරණීයමෙත්ත සූත්‍රයේ ගාථාවට විශේෂයෙන්ම සමාජයත් එක්ක සම්බන්ධ කරලා එන්නකොට පින්වත්නි කෙලින්ම එල්ල වෙන්නේ මේ සමාජයේ එදා තීච්ච වාතාවරණය. ඒ වාතාවරණය එල්ල කළා තමයි කිව්වේ න පරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි බ්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡය කියලා කිව්වේ. එදා සමාජයේ පුරාම කුල ભેදය තිබුණා. කොටස් හතරකට බෙදලා හතර ඕනෝන් උසස් පහත් කරගෙන අවමන් කරගෙන කටයුතු කරනවා හැප්පෙනවා. ඒ සමාජයට පෙන්වුවා ඕක මෛත්‍රී වඩන්න. මෛත්‍රිය කියලා කියන්නේ සමාජයේ සාමයට හේතු වන ධර්මය. කොතනක වුණත් සමාජයක සාමයක් සමාදානයක් පවතින නම් මේ ඕනෝන් ගැටෙන ස්වභාවය නවතින්නට ඕනේ. ඕනෝන් ගැටෙන ස්වභාවය ඇති කළා කවදාවත් සමාජයේ සාමයක් පවත්වන්න බෑ. ඒතර දැන් මේ ගාථාව තුල පෙන්වන්නේ ඒ නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා ව්‍යාපාද සිතින් පටිග සිතින් ව්‍යාපාද කියන්නේ තරහ අරගෙන තරහ යනවා. හැබැයි තරහ ගියාට ප්‍රශ්නයක් නැහැ. දැන් දෙකක් පෙන්නවා. ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡය. ඔබට ව්‍යාපාදේ එනවා. ව්‍යාපාදේ ආවට පටිග සංඥාව ඇති කරගන්න එපා. ඒ කියන්නේ මම දෙන්නම්කෝ ඒක එපා. එහෙම කරන්නේ නැද්ද? තරහ ඇති වෙච්ච ගමන් මේ වෙලාවේ මොකක් හරි කරගන්න බැරි නම් හොඳයි වෙලාව ආපු අය මම වෙලාවට දෙන්නම්. පස්සෙන් එලෝ ඉන්නවා සරපයෝ වගේ. පස්සෙන් එලෝනවා. එතකොට ඒ ආපු වෙලාවට එයාට මොකක් හරි කරන්න බැරි නම් එන්න බලන්න කරන්නේ එයාත් එක්ක තරහට එයාගේ යාළුවෙක් හම්බ වුණොත් ඒ Taman එක ගැටීම අර යාළුවව බිඳවන්න ප්‍රකාශ වෙන්නේ නැද්ද? පටික සංඥාවෙන් ඒකත් සිද්ධ වෙනවා. ඒකයි කිව්වේ නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡය. ඕනෝන් න දුක්ඛං ඉච්ඡය අඤ්ඤමඤ්ඤස්ස. ඕනෝන්ට කිසි විදියකින් දුකක් ප්‍රාර්ථනා කරන්න එපා. ව්‍යාපාද සිතින් බැඳගත් වෛරයෙන් යුක්තව.
මෛත්‍රී කරනවා නම් අනුන්ට හිංසා කරන්න බෑ. ඒ නිසා තමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා කිව්වේ. දැන් මෙතන ඒකයි අපි කියන්නේ හැමතිස්සෙම මෛත්‍රී භාවනාව කියන එක මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා. මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා. සෑම දෙනෙකුටම යහපතක්ම වේවා. පින්වත්නි දැන් මම ඔවුනොවුන්ගේ කුලගොත් අනුව හිතනවා නම් අනිවාර්යෙන්ම මම මගෙන් දුකක් අනුන්ට ප්‍රාර්ථනා කරනවද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මම උසස් කළා හිතනකොටම අනුන්ගේ කුලගොත් ඔස්සේ මම අනුන්ගේ දුකක් හිතනවා. එතකොට නාති මඤ්ඤේත කත්ත මේ න අඤ්ඤමඤ්ඤස්ස දුක්ඛං ඉච්ඡය කියන එක සිද්ධ වෙන්නේ නෑ. ඒ තරම් සියුම් එකක්. දැන් අපි මේ නිකන් මතු පිටින් තියෙන අර බයිනේවා, ගහනේවා, මරණේවා ওই දුක විතරයි අපි හිතන්නේ. අපි හිතන්නේ නෑ මේවා පසුපස තියෙන නොපෙනෙන ප්‍රකට වෙලා මේ S2කින් පෙනෙන දුක නෙමෙයි, S2කින් නොපෙනෙන දුකකුත් අප විහිං සිද්ධ කරනවා කියන එක අපි හිතන්නේ නෑ. එතකොට බලන්න කල්පනා කළා මේ මෛත්‍රී කරණීය මෙත්ත සූත්‍රයේ ජීවිතයට සම්බන්ධ වෙන මේ ගාථාවමයිද? ගාථා ඔක්කොම ඕනේ නෑ. මේ ගාථාව හොඳටම ඇති තමන්ගේ ජීවිතය තුළ තියෙනවා නම්. නිකම් මන්තරයක් වශයෙන් හැමතිස්සෙම ජප කරන්න. න පරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි බ්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡය. මේක නිතර භාවිතා කරන්න. මේකම ඇති හොඳටම. හැබැයි අර්ථය තමන් මනසට අරගෙන තමන් තුළ මෛත්‍රී ගුණය වැඩෙනවා. ඒ කියන්නේ මෛත්‍රී ගුණය වැඩෙනවා කියන්නේ සුවපත් වේවා නොකියුවට ඉබේටම අනුන් සුවපත් වෙලා තමාගෙන්. එතකොට ඒ මෛත්‍රී සංඥාව තමා තුළ ක්‍රියාත්මකයි. දැන් එහෙම වෙනකොට ධාම සම්දිත්තික වෙන්නේ නැද්ද? අකාලික වෙන්නේ නැද්ද? එහිපස්සික වෙන්නේ නැද්ද? මේ හැම එකයි කිව්වේ මහ මුහුදෙන් ජල බිඳුවක් ගත්තාම ඒ කොතනින් ගත්තත් මහ මුහුදේ ජලය ඒ හැම බිඳුවම ලුණු රහ වගේ මේ සද්ධර්ම සාගරයෙන් එක බණපදයක් ගත්තොත් කොතනින් හරි ඒ ඔක්කොගේම රසය තමයි නිවන් රසය. මේ ඒකේ හොඳ උදාහරණයක් හැමතැනම තියෙනවා. එතකොට ඊගාවට එනවා මාථා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං. දැන් මේ විදිහට හිතන්නේ කියන එක කොහොමද මේ කරන්නේ කියලා තවත් තහවුරු කරලා පෙන්නනවා. මාතා යථානියං පුත්තං. එතකොට අම්මා කෙනෙක් යම් ලෙසක ඇගේ දරුවා ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒ එකම දරුවා ආයුෂයෙන් රකින්නේ යම්සේද. ඒක දැන් බලන්න හිතන්න අම්මට එකම දරුවා නම් ඉන්නේ ඒ අම්මා සමහරකට තමන්ගේ ජීවිතයත් අතහරින්න ලෑස්ති දරුවාගේ රැකවරණය සඳහා දරුවව ආරක්ෂා කරන්න. ඒ වගේ අම්මා ජීවිත පරදුවට තියලා ඒකම දරුවා වෙනුවෙන් කැපවෙන. දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් සමහරට අම්මට සිද්ධ වෙනවා අනේ මගේ අනිත් දරුවා හරි බේර ගන්නට ඉන්න ඕනේනේ කියලා දරුවා වෙනුවෙන් ජීවිතය කැප කරන්න ලෑස්ති වෙන්නේ නෑ. මොකද තව දරුවෝ ඉන්නවා. ඒ දරුවට අම්මා නැති වෙන බව දන්නවා. ඒ නිසා අම්මා එක දරුවෙක් වෙනුවෙන් ජීවිතය නැති කරගන්න ලෑස්ති වෙන්නේ නෑ. නමුත් එක දරුවා නම් ඉන්නේ අම්මට අම්මා ජීවිතේ නැති වුණත් ඒ දරුවා රැකගන්න බලනවා. ඒ කියන්නේ එච්චරට මේක තමාට නැතුවම බැරි දෙයක් හැටියට මා මෙහි පිහිටා සිටිය යුතුයමයි කියන අදිෂ්ඨානයට පැමිණීමයි තියෙන. දැන් අම්මා කෙනෙක් ඒ දැඩි අදිෂ්ඨානයට පැමිණෙනවා. දිවි ගියත් මම මගේ දරුවා රකින්නවා කියලා. ඒ වගේම දිවි ගියත් මම මෛත්‍රී සිත රකින්නවා. ඒකයි ඒ උපමාව දුන්නේ. ඒවම්පි සබ්බ භූතේසු එහෙම අදිෂ්ඨානයකින් සබ්බ භූතේසු සියලුම හටගත් ප්‍රාණීන් කෙරෙහි. භූත කියලා කියන්නේ භූතයෝ නෙමෙයි.
දැන් අලුතෙන් ආපු කට්ටියක් කියනවා මේකේ මේ යානීද භූතානි කියලා තියෙනවා. මේ විදිහට මේකේ භූතයන්ට මෛත්‍රී කරන්නයි කියලා කියනවා. ඒකින්ද භූතය එනවලු. දැන් සමහර උපාසකම්මල පිළි අරගෙනක් තියෙනවා. ඒවා පිළි අරගෙන කරණීයමෙත් සූත්‍රය කියන එක නවත්තලක් තියෙනවා. දන්නවද? සම්පත පත්‍රයේ තිබුණලු ඒක කරණීයමෙත් සූත්‍රය කියන්න එපා කියලා. ඔය පින්වත්නි ඔයත්තන්ට එක දෙයක් කියන්නම්. ජ්‍යොතිෂ පත්‍රවල තියෙන දේවල් වත් මොන පත්‍රයක තියෙන දෙයක්වත් බාර ගන්න එපා. ඒවා කියන්නේ එක එක නිකන් දෘෂ්ටිවාදීන්. ඒ පත්‍රවල දාන්නේ. යමෙක් බුදුහාඳුරන්ගේ වචනය පෙන්නලා කිව්වොත් මෙන්න මේ බුදු වදනට අනුව මේක මෙහෙමයි වෙන්නේ කියලා අන්න ඒක බාර ගන්නට බුදු වදනට අනුව මේ එක එක්කෙනාගේ දෘෂ්ටි කතා කරාට වැඩක් වෙන්නේ නෑ. දැන් අර ඔක්කොම ඒගොල්ලන්ගේ දෘෂ්ටි කියන්නේ. පෙරේතයෝ මෙහෙම එනවා හරියටම 6යි කාල වෙනකොට පානපත්තු නකරුවොත් එහෙම බුදුහාඳුරන්ගේ ඒ පානට එන්නේ පෙරේතයෝලු. විනාතේ ඒ කියන්නේ බුදු පහන දල්වන්නේ මොකද කියන අර්ථයවත් දන්නේ නෑ. අර දෘෂ්ටි දාගෙන. ඊගාට තවත් සමහර දෙනා කියනවා මැරිච්චාම මැරිච් එක ඒකාන්තයෙන්ම බලාගෙන ඉන්නවලු දවස් 7ක් යනකල් ගේ ඇතුලේ. ඒ කියන්නේ ඉන්නේ දොර අරගෙන ඉන්න එක එක්කත් බුදිය ගන්නේ නෑ දවස් 7ක් යනකල්. සක් දොරවල් ඇරලා තියන්නේ නැද්ද? මං හිතනවා 99% දෙනා දොරවල් ඇරලා තියෙනවා. හරිද? මේකම 101ක් තමයි නොකරනවා. අනිත් ඔක්කොම ඇරලා තියෙනවා. මොකද මැරිච්ච මිනිහට බයි. ඒ කියන්නේ තාම ඒක මැරිලා නෑ. මැරිලා ඊට වැඩිය බලවත් වෙලයි හිටියට වැඩිය බලවත් වෙලයි ඉන්නේ. ඒ කියන්නේ මේ මැරිච්ච මිනිහා හොඳ මිනිහෙක් නම් නෙවෙයි ආපහු එනවටත් බයයි. බලන්න කොයි තරම් දුරට මිත්‍යා දෘෂ්ටි අපි මිත්‍යා දෘෂ්ටීන් විසින් අපව ගිලගෙන තියනවාද කියලා. කවුද මේවා ඉගෙනුවේ අපිට? අර එක වෙලාවක හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවලු මේ 7 දවසේ දානට 13 වහන්සේ වැඩමුවේ නෑ කියලා. ඇයි කියලා අපම කිලි අහු වෙනවයි කියලා කිව්වලු. කවුද කියන්නේ පන්සලේ හාමුදුරු කිලි අහු වෙනවයි කිව්වලු. ප්‍රශ්නේ ඇහුවා හාමුදුරු කෙනෙක්ගෙන් ධර්ම සාකච්ඡාවට ආපු ප්‍රසිද්ධ මාධ්‍යයකින් හාමුදුරුවෝ කිව්වා ඒක හරි කියලා. හාමුදුරුවෝ කිව්වා ඔව් එහෙම ගෙනාපුවම 13 වහන්සේ අන්තර්ධාන වෙලා තියෙනවා. හාමුදුරුවන්ගේ ඇහින් දැකලා තිනවා 13 වහන්සේ පුපුරලා තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කනත් හදිස්සියේ කනත් එකට ගියොත් එහෙනම් බුදුහාමුදුරුවෝ පුපුරනවා කියන එකේ බුදුරජාණන් වහන්සේ කනත්ත කියන එක සුබ ලකුණක් හැටියට ගත්තේ. මොකද ඒක තමයි ජීවිතේ යථාර්ථය පෙන්වන තැන. යන්නේ කිව්ව එතෙන්ට දුකෙන් මිදෙන්න ඕන නම්. ඒක මංගල ස්ථානයක්. අපි අවමංගල තැනක් හැටියට ගත්තට ඒක බුදුදහමේ හැටියට නම් මංගල්‍යයක් ඉෂ්ට කරගන්න තියෙන තැනක්. ජීවිතේ යථාර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න තියෙන තැනක් එතන. නමුත් ජීවිතේ යථාර්ථයේ වහන තැන තමයි ඔයත් මංගල්‍ය කියලා රන් තියෙන්නේ. නැද්ද? මගුල් ගෙදර කියලා අරගත්තේ මොකද්ද? හොඳට කාලා, බීලා, නටලා ඔක්කොම තියන්න පුළුවන් ඔක්කොම ජරා වැඩ ටික කරලා ඔක්කොම විනාශ වෙන තැන තමයි මංගල්‍ය කිව්වේ. කිසිම යහපතක් කිසිම ජීවිතයකට ඉගෙන ගන්න දෙයක් ওই මගුල් ගෙදරක තියනවද? නෑ. නමුත් කනත්තයක් ගාව දවසක් දෙකක් ගත කරොත් එහෙම අනේ ජීවිතේ හැටි ඔක්කොම දාලා යනවනේ කියලා නිකම්ම මෙනෙහි කරගන්න පුළුවන්. නමුත් ඒකට බය වෙලා තියන්නේ ඇයි? අර මැරිච්ච මිනිස්සු නැගිටලා එනවා කියලා. ඒකනේ ඔළුව පැත්තට ලොකු ගලක් තියෙනවා. ඔය බලන්න මෙව් එකෙන් බැන්දත් අර උස මෙව් එක හිටවන්නේ කොතෙන්ද? කෙලිම ඔළුව උඩින් නේද? බැන්දත් කෙලිමයි නැගිටින්න නැති වෙන්නේ ඒක හිටවනවා ඔළුව උඩින්ම ආපහු. මෙන්න මෙහෙමයි අපිට තියෙන දෘෂ්ටි. ඉතින් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ කරණීය මෙත්ත සූත්‍රය නිතර භාවිතා කරලා හොඳට මේකේ තියෙන අදහස හිතට ගත්තනම් පින්නත් මහා පුදුම ශාන්තියක් ලබන්න පුළුවන්. මොකද අදිෂ්ඨානියත් වැඩි වෙනවා. දැන් මෙතනින් මාතා යථානියම් පුත්තං කියලා කියනකොටම අර අදිෂ්ඨානිය තමයි දිනු වෙන්නේ.
දැන් මම අර උදේ ආනාපාන සතිය භාවනාව පෙන්නකොට මම ඔයත්තට කිව්වා ආනාපාන සතියේහි දකින්න දෙයක් නැති වුණාට හුලන් ටික විතරක් එහා මෙහා ගියාට අමුතුවෙන් හිතන්න දෙයක්වත් නැහැ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා වගේ නිකන් හුස්ම ඉහළ පහළ යන එක සිහියෙන් බලාගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. බාහිරින් පේනකොට නම් තියෙනද මොකද්ද මේ කරන්නේ නිකන් කාලය යනවනේ කියලා හිත. නමුත් ආනාපාන කියන එක ඊටාම සියුම් දෙයක්. Tamange ගාවම තියෙනවා මේක කෙරෙහි මනස යොදාගෙන ඉන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒකේ මනස යොදාගෙන ඉන්න දැඩි අදිෂ්ඨානයක් අවශ්‍යයි. ඒ අදිෂ්ඨානයම තමයි මේ මෛත්‍රියටත් දීලා තියෙන්නේ. අම්මා දරුවාව එකම දරුවා ආරක්ෂා කරන්න යම් අදිෂ්ඨානයක් කරනවද අන්න ඒ වගේ අදිෂ්ඨානයකින් තමයි ඔබ කරන්න ඕනේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ මොන හේතුවක් නිසාවත් තමාට මේ මෛත්‍රී චිත්තේ කැඩීමේ අයිතියක් නැහැ. දැන් අපි හිතමු මං සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතනවා. මගේ යාළුවාට මගේ ඇස් ඉදිරිපිට ඇවිල්ලා කෙනෙක් හිංසා කරනකොට මට අයිතියක් නැහැ කිසි විදිහකින් යාළුවට හතුරුකම් කරන එක්කෙනාට හතුරු සිතක් ඇති කරගන්නට. පුළුවන්ද කරන්න? පුළුවන්ද කරන්න? බෑ කියලා කියන්නේ මෛත්‍රී කරන්නේ නැහැ කියන එකයි. ඔය සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා කොච්චර කිව්වත් මේක කරන්න බෑ කියනවා නම් ඒ කියන්නේ මෛත්‍රී කරන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ අනිත් වෙලාවට කරන්න දෙයක් නැහැ මේ වෙලාවට තමයි මෛත්‍රී කරන්න තියෙන්නේ. නිකන් ඉන්න වෙලාවට මොකක් මෛත්‍රී කරන්න? වෙනත් මෛත්‍රී කරන්න ඕනේ ද්වේෂයක් ඇති වෙන තැනදී. ද්වේෂය ඇති වෙන තැනදී ද්වේෂය පහ කරන්න තමයි මෛත්‍රිය වඩන්නේ. ඉතින් ද්වේෂය ඇති වෙච්ච වෙලාවට ඒක කරන්නේ නැත්නම් වැඩක් තියනයි. දැන් එතකොට ආයි කොහොමද එහෙනම් අපි ජීවත් වෙන්නේ කියලා. මෛත්‍රී කරනවා නම් ජීවිතය දෙවනි තැනක්. ජීවිතය රකින්නයි මෛත්‍රී කරන්නයි බැරි වෙනවා. මොකද හේතුව එතකොට කියයි එතකොට ඒක කොහොමද කරන්නේ ඒ වගේ දෙයක් කියලා. පින්නත්නේ අපිටම ජීවිතය කියන එක තමා ද්වේෂ කළා ඊළඟ ක්ෂණෙහි ජීවිතේ නැති වෙන්න පුළුවන්. තමන්ගේ ආරක්ෂාව සඳහා අපිට තමන් ජීවත් වෙන්න කියලා. තමන් ජීවත් වෙන්න තමන් අනුන්ට ද්වේෂයක් කළා මොකක් හරි කරනවා අනුන්ට. හැබැයි තමන් ඒ ජීවත් වෙන්න කියලා හිතාගෙන ද්වේෂය කළා අර මනුස්සයට මොකක් හරි කළා මරලා දාලා හරි තමන් බේරුණා. බේරිලා ඊළඟ දවසේ පහුවදා තමන් මැරෙන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට තමාගේ විපතටපත් වෙච්ච එක්කෙනාට වැඩි විපතක් තමන්ට වෙලා නැද්ද? හැබැයි තමන්ට ද්වේෂය ඇති වෙච්ච වෙලාවේදී තමන් ඒක තමා ඉවසලා මෛත්‍රී කරා. එතකොට එවැනි අවස්ථාවකදී මෛත්‍රී කරපු හිටපු කෙනාට ඒත් පහවදා මරණය එන්න පුළුවන්. ඒ මරණය ආවොත් සැනසෙල්ල මැරෙන්නේ නැද්ද? එයාට කර්ම නිමිත්තට ඒකම ඇතිනේ එයාට. එනවනේ මොකද දැඩි අදිෂ්ඨානයකින් තමා හිංසාවෙන් වැළකීලා තියෙනවා. ඒක ඉස්සරහට එනවා. දැන් එයා මෙතන විතරක් බැලුවට බුදුරජාණන් වහන්සේ මෙතන විතරක් නෙමෙයි බැලුවේ. දැන් එක නෙමෙයි දැන් ජීවිතේ කොයි වෙලාවෙ කොහොම වෙනවද දන්නේ නැහැ. නමුත් ඊගාවට සසර ගමනක් තියෙනවා. බුදුදහම සසර දුකෙන් මිදෙන්නට. මෙතන දුකෙන් මිදෙන්නට. දැන් තමා වෛර බැඳනනම් තමන් ගත්තනම් මිනිහෙක්ව මරලා රවන් නිදහස් වුණා නම් ඒ තමන්ට සැපක් තියනවද? තියනවද? අනුන් විපතටපත් කළා තමන් සැපක් ලැබුවා නම් සැපක් තියනවද? නැහැ. ඒ කියන්නේ සසර මෙතනත් අයිති හැබැයි මේතනත් සසර දුකක් නැහැ. නවත්තන්න පුළුවන් වෙන්නේ එයාට. ඒ දුක මෙතනත් එයාට ලැබෙනවා. නමුත් යම් විදියකින් එයා අර හානිය කරන්නේ අනතන හානිය කරන්නේ නැතුව ජීවිතයත් රැක ගන්න පුළුවන් වුණා නම් සැපේ නැද්ද? පින්වත්නි සුවපත් වෙන්නට පුළුවන්. ලොකු මානසික සුවයක් එයාට තියෙනවා. දැන් සමහරක් ඇත්තන් ඉන්නවා. ප්‍රාණඝාතය කරන්න තියෙන තැනදී ප්‍රාණඝාතය කරන්නේ නැහැ. නමුත් පස්සේ කියා සන්තෝෂ වෙනවා. මම දන්නවා මට මගේ පන්සලේ තරුණයෙක් නිතර ඕස්ට්‍රේලියාවේ. ඒ තරුණයා මෙතන ඇවිල්ලා මට ඉඳගෙන කියනවා ඊයේ ආවේ. එලා එයා හදිස්සියේ බලන්න පුද්ගලයෝ ඉන්නවා මේ විදිහට. එයාට කියලා තියෙනවා එයාගේ ආයතනයෙන් එයා ටෙලිකොම් එකේ වැඩ කරන්නේ. එයාට යම්කිසි කරුණු වගේක් රැස් කරන්න පුද්ගලයන්ගේ කියලා. රැස් කරලා දෙන්න. මොකද එයා ඒ අංශේ වැඩ කරන්නේ. එයා කියලා තියෙනවා බෑ කියලා.
බෑ කියපුවාම ඇයි කියලා අහලා තිනවා. ඒතර කියතන මේක නීති විරෝධී වැඩක්. මේ රැස් කරන එක අනුන්ගේ කරුණු අනුන්ට හොරා රැස් කරලා මේකට දැමීම මං කරන්නේ නීති විරෝධී වැඩක්. ඒ ඔස්සේ මාව උසාවි ගෙනියන්නත් පුළුවන් යමෙකුට. ඒතර ඔයගොල්ලෝ මට පිට වෙන්නේ නෑ කියලා පස්සේ එයාට මොනවාක්වත් කියලා නෑ. හැබැයි ඊට පහවදා මිනිස්සයා අස්සංක ලියාගෙන ගිහිල්ලා තමන්ගේ ඉල්ලා ආශ්‍රීමේ ලිපිය හොඳ නිලියක් දරන කෙනෙක් ඉල්ලලා ආශ්‍රීමේ ලිපිය ලියාගෙන කියලා බාර දීලා. ඊපස්සේ හැමෝම කතා කරලා කිව්වලු උඹ අවුරුදු 12ක් මේ ආයතනයේ වැඩ කරා ඔබට මෙහෙම ආශ්‍රිත දෙන්න බෑ කියලා. මම අවුරුදු 12ක් වැඩ කළා මම මේ වගේ දෙයක් කවදාවත් කළා නෑ. මින් ඉදිරියටත් මම කරන්නේ නෑ. නමුත් මම දන්නවා මින් ඉදිරියට මට මේ ආයතනයේ වැඩ කරන්න බෑ කියලා. ඒ අවංක හිත මගේ තියාගෙන ඒකින්ද මං ඉල්ලාස් වෙනවා කියලා. එයා මම එතනින් මේ ප්‍රධාන කණ්ඩායම සාකච්ඡා කළා මෙයාට කියනවලු ඉඳගෙන මේ ආයතනයේ ඉතිහාසයේ ප්‍රතිපත්තියකට ඉල්ලලා අස්සන මිනිහා උඹ විතරයි කිව්වලු. ඊට පස්සේ ඒ මනුස්සයා ඊළලා අස්සලා පස්සේ යාට වෙනම ගණනක් ගෙවලක් තියෙනවා. නවත්තලා නෑගේ තීරණේ ඊගාවට ගිහිල්ලා තියෙනවා මෙයා සාමාන්‍යයෙන් රස්සාවෙන් අස්සුනා නම් ඩෝල් එකක් දෙනවා. රස්සාවක් හොයාගන්න එක. හැබැයි මෙයාගේ ඔක්කොම තනතුරු දැකලා මෙයාට නෙමන්නේ එහෙ දැන් මෙහි අපි කියන සමෘද්ධි ගෙවනවා කියලා. ඔහෙ නිකන් ගෙවන්නේ නෑ. දෙනවා හැබැයි රස්සාවත් හොයනවා. රස්සාවට යන්න කටයුතු කරනවා. දැන් එයාට ඩෝල් එක දෙන ගමන් කිව්වලු උඹට රස්සාවක් තියෙනවා කියලා. මොකද කියලා නේවි එකට යන්න කියලා. පස්සේ කිව්වලු හැබැයි මම යන්නම් එක පොරොන්දු දෙකක් තියෙනවා කියලා. එකක් මට මතකයි එකක් එයා කියන ඉඳගෙන මගේ පළවෙනි පොරොන්දුව තමයි කවදාවත් මම සතුරට වෙඩි තියන්නේ නැහැ. මම සතුරත් එක්කලා සාකච්ඡා පවත්වනවා. එකපාරට කිව්වලු උඹ මේකට හරියන්නේ නැහැ. උඹ ගිහිල්ලා මනෝවෛද්‍යවරයෙක් හම්බෙන් කිව්වලු. ඉතින් පින්වත්නි ඒ විදිහට පුද්ගලයා මේ සමාජයේ ඉන්නවා. ඒ කියන්නේ හොඳ ශක්තිමත් හොඳ තරුණයෙක්. හැබැයි හරියට කරුණාව මෛත්‍රිය එයාගේ ජීවිතය තුළ නැද්ද දැන්? එයාගේ රස්සා එයා දන්නේ මරන්න වෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි යන්නේ ඉස්සෙල්ලා එයා කිව්වා මම මේක නම් කරන්නේ නැහැ කියලා හිත. එහෙම කරන්නේවත් නැති කෙනෙක්. ඇත්තටම එහෙම කරන්නේවත් නැහැ එතන නැත්තා. ජීවිතේ ගියත් කරන්නේ නැතුව ඉන්න පුළුවන් වැරදි වැඩේ. වැරද්ද බව දන්නවනම් වැරදි නම් ජීවිතේ ගියත් ඒක කරන්නේ නැහැ එතන නැත්තා. ඉතින් ඊගාව ගාථාවට එමු අපි. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. මෙත්තංච සබ්බ ලෝකස්මින් සියලු ලෝකේහි මෛත්‍රිය පතුරවන්නට ඕනේ. අසම්බාධං අවේරං අසපත්තං. මානසං භාවේ අපරිමාණං අපරිමාණං ප්‍රමාණයක් නෑ අප්‍රමාණ කළා මානසං භාවයේ මනස වඩන්න. සියලු ලෝකයට මනස වඩන්න. ඒ කියන්නේ අහවල් සතුන් කියලා තෝරා ගැනීමක් නෑ. අහවල් සතුන් කියලා තෝරා ගැනීමක් නොවෙන්නට තමයි කරණීය මෙත්ත සූත්‍රයේදීම දේශනා කළේ යේ කේචිපාන භූතත්ති තසාවා තාවරාවා. අහවල් සත්තු නෙමෙයි බිය ඇත්තා වූද බිය නැත්තා වූද සියලු සත්වයන්ට කියලා කිව්වා. එතකොට අහවල් සත්තු නැහැ. දීඝාවායේ මහන්තාවා. දීර්ඝ වූ සත්වයෝද මහත් වූ සත්වයෝද මජ්ක්‍ධිමාරස්ස කානුක තුලා. මධ්‍යම වූද අනුක ස්තුල. ඒ කියන්නේ කිසිම සත්වයකට විශේෂයක් නැහැ. සබ්බේ සත්තා කියන එක එතෙන්ටත් අහුවෙලා. දිඨාවායේව අද්දිඨා යේච দূරේ වසන්ති අවිදූරේ. දිඨාවා යේව අද්දිඨා පෙනෙන සත්වයෝද නොපෙනෙන සත්වයෝද. ඒ කියන්නේ නොපෙනෙන සත්වයන්ට ඊටාම සියුම් සත්වයොත් අහිති. සක්වල අප්‍රමාණ සක්වල සියලු සත්වයොත් අයිති. දැන් මේ ඉස්සරහේ ඉන්න සත්වයොත් අයිති. දිඨාවා යේව අද්දිඨා යේච দূරේ වසන්ති යේච අවිදූරේ වසන්ති. දුර වසන සත්වයොත් ළඟ වසන සත්වයොත් කියපම ඒත් සීමාවක් නෑ. එතකොට දැන් ඒකනේ කලින් ඒක පෙන්නලයි කිව්වේ මෙතෙන්දී අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං.
අප්‍රමාණ වූ ඒ මෛත්‍රී සිත සියලු ලෝකෙහි පතරවන්නට කිව්වා. ඒතකොට දැන් අපි දැනගන්නට ඕනේ ලේසිම ක්‍රමය තමයි මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා කියලා. මොකද මට බෑ මම මෛත්‍රී කරයි කියලා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා මම මෙහි ඉඳන් කිව්වට මට බෑ ප්‍රභාකරන්ව නවත්තන්න මෛත්‍රී කළා. තේරුණාද? දැන් අර සමහරු කියනනේ මෛත්‍රී බහ පාගමන් යනවා ප්‍රභාකරන්න මෙල්ල කරන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේවත් කරපු නැති වැඩ. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ දැන් අජාසත්ත යුද්ධ කළේ නැද්ද? බුදුහාමුදුරුවෝ මෛත්‍රී කර කර ඉන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ දැන් අපිටම අර ගංගාරෝහණ ඒ අවස්ථාවේදී රෝහිණී නදියට බුදුහාමුදුරුවෝ කෙලින්ම ගිහිල්ලා ජලයේ වටිනාකම මොකද්ද කියලායි ඇහුවා. දැන් නම් කියන්න බෑ දැන් වටිනාකමක් තියෙනවා නේද? කොච්චරද වටිනාකම කියලා ඇහුවේ. එතකොට දැන් ජලයේද වටින්නේ මිනිස් ජීවිතේද වටින්නේ. ඒ කියන්නේ මිනිසාත් උත්සාහ ගන්නේ තමන්ගේ ජීවිතේ රැකගන්න ජලය පාවිච්චි කළා. ඒ තමන්ගේ ජීවිතේ වටිනවා. කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ යුද්ධය කරන්න හදන්නේ වතුර ටික බේර ගන්න මිනිස් ජීවිතේ රැක ගන්න. ඒ කියන්නේ මිනිස් ජීවිතේ එච්චර වටින දෙයක්. දැන් ඒ ජීවිතේ විනාශ කර ගන්න හදනවා වතුර ටිකක් සඳහා. මේකද අර්ථය කියලා තමයි බුදුහාඳුර පෙන්වුවේ. ඒකට ඇත්තටම ඒ වෙලාවේදී බුදුහාඳුරන්ගේ වචනෙට පිටුපාන්න බැරි හින්දා ඒගොල්ලෝ එතනින් අයින් වෙලා ගියා. නමුත් ඒගොල්ලන්ගේ හිතේ තිබුණේ වෙනින් එකක් නේ. යම් කිසි වෛරයක්. ඒ වෛරයට පරිගන්නටයි එන්න ඕන කළා තිබුණේ. පරිගැනීම කරා කොහොම හරි. ඒකට බුදුහාඳුරන් නවත්තන්න පුළුවන් වුණාද? බුදුහාඳුරෝ ඉඳලා ඇයි උතන ඉන්නේ කියලා අහපම ශාක්‍ය ජනපදයෙන් හමන සුළඟත් මට සැපයි කිව්වා. ඒ කියන්නේ අනිත් අයට පෙන්නවා මම මේ ශාක්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් ආපු ගමනක් කියලා වෙනින් ක්‍රමයකට. ඒතර ඒගොල්ලෝ හිතුවා මේ බුදුහාඳුර ඒගොල්ලෝ නිසායි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. බුදුහාඳුර ශාක්‍යයෙක්නේ. ඒ නිසා ඒ ශාක්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් මේ ඇවිල්ලා ඉන්නේ කියලා. නමුත් කර්ම විපාක නවත්තන්න බෑ. ඒ නිසා ඒ ශාක්‍ය වෙනසිලා ගියා. අන්තිමට නිකන් ගඟම ගලලානේ ගියේ.